අයිබෝන් කියලා පිළිගන්නවා මගේ ඔයාලට මේට පෙර වීඩියෝ එකේදී මම කිව්වා බ්‍රීඩින් ගැන ඔයාලට කතා කරනවා කියලා. ඉතින් අපි බලමු ඔහුට මොනවාද දැනගන්න තියෙන්නේ, ඔයාලට කියලා දෙන්න ඕනේ මොන වගේ දේවල්ද, ඒ වගේම ඔයාලා අහලා තියෙන්නේ මොන වගේ දේවල්ද කියලා බලමු. ඔහුට මම ඉදිරියට මේක ගෙනියන්න කියලා මේක බාර දෙනවා කටින්. අපි දෙවනි අපි කතා කරගෙන ඉන්න සාකච්ඡා මාලාවේ මේක දෙවන සීරියස් එක විදිහට මම කිව්වා බ්‍රීඩින් ගැන අපි සම්පූර්ණ අපේ රසිකාවයන්ට අපේ හිතවතුන්ට අපට ආදරය කරන සියලුම දෙනා කියලා දෙනවා කියලා. අනිවාර්යයෙන්. ඉතින් ඒක මෙතින් ඉදිරියට පවත්වාගෙන යමු. ඉතින් මම කැමති බ්‍රීඩින් සම්බන්ධව වගේ දැනගන්න. ඉතින් සත්තු දෙන්නේ කොහොමද, බ්‍රීඩින් සත්තු දෙන්නේ කොහොමද අපි මේ තෝරගන්න ආකාරය කොහොමද? එතකොට මොන වගේ වෙන්න ඕනේද? ඒගොල්ලන්ගේ තියෙන ගති ලක්ෂණ මොන වගේ වෙන්න ඕනද කියලා වගේ තමයි කෙටියෙන් දැනගන්න කැමති. ලොකු පරාසයක් තියෙනවා බ්‍රීඩින් කියලා ගත්තක. ඒක අපිට දැනගන්න පුළුවන් විදිහට කෙටියෙන් අපේ ගොඩාක් වෙලාවට අපේ අය කරන දෙයක් තමයි බ්‍රීඩින් කියපුවාම එකම වර්ගයේ සතු දෙන්නෙක් තෝරගන්නවා බ්‍රීඩින් කරන්න. ඒකට යාළුවා මට අපේ ඉදිරියට මේ ක්‍රීඩාව පවත්වන, මේ ක්‍රීඩාවේ නියැලෙන, මේකට ඉන්න බලාපොරොත්තු වෙන තරග කරන්න බලාපොරොත්තු වෙන යාළුවන්ට මට කියන්න තියෙන්නේ හොඳ ටයිම් එකකට පරිදි දෙන්නෙක්ගෙන් අපි බ්‍රීඩ් එකක් කියන්නේ කොස් බ්‍රීඩ් එකක් විදිහට අපි සතු දෙන්නෙක් ගත්තොත්, කොස් බ්‍රීඩ් එකක් කියන්නේ අපි ලයින් දෙකක සතු දෙන්නෙක් තමයි අපි බ්‍රීඩ් කරන්න ඕනේ. ඒ වගේම හොඳ ක්වොලිටි අපි සාමාන්‍යයෙන් ගන්න ලයින් එක හොඳ ක්වොලිටි ලයින් එකක් වෙන්න ඕන. එතකොට ඒ වගේම තමයි ඒ සතු දෙන්නව අපි බ්‍රීඩ් කරන්න අපි ඊට කලින් ඒ සතුන්ව යම් කිසි මට්ටමකට අපි නිරෝගී තමයි හොඳ නිරෝගී මට්ටමේ ඉන්න සතු දෙන්නෙක් තමයි අපි තෝරගන්නේ. ඔය කියන දුර්වලකමක් තමයි අපි සාමාන්‍යයෙන් පැටව ගන්න ගත්තාමත් එකම දිගට පැටව ගන්නවා, කිසිම ප්‍රමිතියක් පිළිවෙලක් සිස්ටම් එකක් නැහැ. ඕනම දෙයකට අපි ටයිම් කරවන්න ගියත් බ්‍රීඩින් කරන්න ගත්තත් ඒකට යම් කිසි සිස්ටම් එකක් තියෙනවා. ඉතින් අපි ඒ සිස්ටම් එක ගැන කතා කරොත් මම ඔයාලට කෙටියෙන් පැහැදිලි කරන්නම් යාළුවනේ. අපි සාමාන්‍යයෙන් බ්‍රීඩින් එකට ගන්නකොටත් අපි සත්තුන්ට එලවන්න ගන්නවා වගේම පණු බෙහෙත් එක දීලා, එතකොට විටමින් එක මම ඔයාලට මේක පෙර කියලා තියෙනවා ලිවර්ටොනික් දින 5ක් දීලා, ඊට අමතරව පණු බෙහෙත් එක දීලා, ඊට පස්සේ අපි අනිවාර්යයෙන්ම විටමින් එකක් දීලා, විටමින් එකක් කියලා භාවිතා කරන්නේ අපි එලවන සතාට දෙන විටමින් එකම බ්‍රීඩින් සත්තුන්ට දීලා හරියන්නේ නැහැ. එකිනෙක සතාට තියෙන ඒ කියන්නේ විටමින් වර්ග වලින් වෙන කාර්යය අනුව දැනගෙන තමයි අපි සතාට ඒක දෙන්න ඕන කියලා. අනිවාර්යෙන් ඒක ඇත්ත. අපි සාමාන්‍යයෙන් දෙන දේ ගැන හොඳ අවබෝධයක් ඇතුව තමයි මේ දේ දෙන්න ඕනේ. මොකද පරවියෙක් එලවන්න ගන්න පැටියව අපි එලවන්න ගද්දි අපි මව්සත්තු නිරෝගීවම හිටියොත් තමයි පැටියා තවත් හොඳ නිරෝගී මට්ටමේ සතෙක් වෙන්නේ. ඉතින් අපි ඒ ගැන හොඳ අවබෝධයකින් යුතුව කටයුතු කරනවා නම් තමයි අපිට එලවන සතාවත් එලවන්න ගන්න බෝ කරගන්න පැටියවත් අපිට නිරෝගීව හොඳ මට්ටමේ සතෙක් විදියට ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මම ඔයාලට කියන්නම් මොකද්ද කරන්න ඕනේ කියලා. මම ඔයාලට කිව්වා පණු බෙහෙත් දෙන්න ඕන කියලා, ඩිවර්මින් කෝස් එක ගැන මේක කලින් කියලා දුන්නා. ඉතින් අපි සතෙක්ව ඩිවර්මින් කරගන්න ඕන කිව්වා. ඉතින් ඒ වගේම තමයි මව් සත්තුන්ට උනත් අපි අනිවාර්යයෙන්ම මේ විදිහටම පණු බෙහෙත් දීලා මේ කෝස් එක කරන්න ඕන. මම ඔයාලට කියන්නම් මොකද්ද මේ සත්තුන්ට දෙන්න ඕනේ කියලා. මම ඔයාලට විටමින් එක මම ඔයාලට මේ වීඩියෝ එකේ අවසානයේ මේක පැහැදිලිව දාන්නම් මොකද්ද මේ විටමින් එක කියලා. සාමාන්‍යයෙන් ඕනම කෙනෙක් දන්න එකක් තමයි සෙල්විටි ටික්ටොනික් කියන්නේ ඕනම කෙනෙක් දන්න දෙයක්. ඒත් මේ දේ මම මගේම අත්හදා බැලීමක් විදියට මම මව් සත්තුන්ට දෙනවා මේ විටමින් එක මෙන්න මේ ආකාරයට. ඒක ඔයාලා හැමෝම හොඳට අහගන්න. මොකද මට මේකෙන් ලොකු හොඳ ප්‍රතිඵලයක් ලැබිච්ච දෙයක්. මේක මම අත්හදා බලපු දෙයක්. ඒ කියන්නේ මේ වෙනකොටත් ඔයා දැනට මේක මේ ඔයාගේ බ්‍රීඩින් සත්තුන්ට දෙන බෙහෙත් එකක්. ඇත්තම මොකද මේ ඕකක් දෙන්නේ ඇයි රෝහන් අයියා? සාමාන්‍යයෙන් අපිට ගොඩාක් වෙලාවට ආපු ප්‍රශ්නයක් තමයි ගොඩක් දෙනෙක් ඇවිල්ලා තියෙනවා බ්‍රීඩින් වලදී සමහර සත්තු බිත්තර දානවා පැටව් එන්නේ නැහැ කියන. ඉතින් බිත්තර දානවා පැටව් එන්නේ නැහැ, නැත්නම් සමහර සත්තු බිත්තර දාන්නේ නැහැ කියලා කියනවා. ඉතින් ගොඩක් වෙලාවට මම මේක දෙන්නේ යාළුවනේ මේක දෙන්න මම සිස්ටම් එකත් ඔයාලට කියන්නම් මේ වීඩියෝ එකේදීම. මේක දෙන්න ඕනේ මේ සෙල්විටි එකෙන් ml එකකුත් ක්ලික්ටොනික් එකෙන්. මේක ඔයාලට පැහැදිලිව බලා ගන්න අනිවාර්යයෙන්ම මම මේක දාන්න. අපි වීඩියෝ අවසානයේදී අනිවාර්යයෙන්ම දාන්නම්. ඉතින් ඒකත් අනිවාර්යෙන් ඔයාලා බලන්න. සෙල්විටි එකෙනුත්
ටික්ටොනික් එකනොත් අනිවාර්යෙන්ම ml එක වතුර ලීටරයකට දාලා ඒ කියන්නේ එකට එකක් මික්ස් කරන්න කියලා තමයි කියන්නේ. මිලිලීටර් එකකට සෙල්ලිටි එකකින් මිලිලීටර් එකයි ටික්ටොනි එකයි දෙක එකට මික්ස් කරලා වතුර ලීටරයකට දෙන්න ඕනේ. දෙන්න ඕනේ. සාර්ථක ප්‍රතිඵලයක් ලබන්න නම් මේක අනිවාර්යෙන්ම දින 7ක් නොකඩවා දවස ගානේ දෙන්න ඕනේ. නොකඩවා දවස ගානේ පණු බේත් දීලා ඒ විටමින් කෝස් එක අවසන් කරලා සතියක හෝ සතුන් හොඳ නිරෝගීව ඉන්නකොට තමයි විටමින් එකක් දෙන්න කියලා කියන්නේ. අනිවාර්යයෙන්ම සතෙක් නිරෝගීව ඉන්න සතෙකුට තමයි විශේෂයෙන්ම අපි විටමින් එකක් භාවිතා කරන්න ඕනේ. දුර්වලව ඉන්න ලෙඩක් ඇදිලා ඉන්න සතෙකුට විටමින් එකක් දීලා වැඩක් නැහැ. ඒ වගේම බ්‍රීඩින් එකට ගන්න සතෙක් කොහොමත් අපි හොඳම නිරෝගී මට්ටමේ සතු දෙන්නෙක් ගන්න ඕන කියන එක ගැන තමයි මට විශේෂයෙන්ම ඔයාලට කියන්න තියෙන්නේ. මම මේක ගැන ඔයාලට කිව්වෙත් ඒකයි මේ විටමින් එක ඔයාලා භාවිතා කරන්න බ්‍රීඩින් එකට 100% සාර්ථක විටමින් එකක් මම දකිනවා. මේකේ හොඳ ප්‍රතිඵල මම දැකලා තියෙනවා. ඉතින් ඔයාලට ඇති වෙන ගොඩාක් ගැටලු වලට විසඳුමක් ලැබුණා කියලා මම හිතනවා. ඉදිරියට ඔයාලට මේකෙන් අරගෙන භාවිතා කරලා ඒකේ ප්‍රතිඵලත් ඔයාලා මේක කමෙන්ට් කරන්න කියලා මම ඉල්ලනවා. ඒත් එක්කම රොහණයි අපි බ්‍රීඩින් සතුන්ට දෙන කෑම තියෙන පොඩ්ඩක් කියන්නකො. මොකද මම බ්‍රීඩින් සතුන්ට දෙන කෑම එකත් මම හිතන විදිහට ඔයා දෙන මම කෑම එක මම බැලුවා මේ ඒකේ මේ තියෙන විශේෂ ලක්ෂණ තියෙනවා. ඔයා ඒ වගේ දේවල් මේ භාවිතා කරන්නේ. ගොඩක් වෙලාවට යාළුවනේ අපි බ්‍රීඩින් වලට ගන්නකොටත් එලවන්න සත්වෙක් ගන්නකොටත් අපි හොඳට දැනගන්න ඕන අපි බ්‍රීඩින් සතෙකුට දෙන කෑම එක වෙනස්ම ආකාරයේ කෑම එකක්. ඒ කියන්නේ අපි බ්‍රීඩින් සතෙක් කියන්නේ ඇඟ කොයි වෙලෙත් පිට් එකේ තියාගන්න ඕන කියන එක මම ඔයාලට කතා කරුවා. ඉතින් බ්‍රීඩින් සතෙකුට මම දෙන කෑම එක තමයි හොඳ පිරිසිදු හොඳ කලවම් කෑම එකක් ගන්නවා. ඒ වගේම එයාලට පිනිසර් එක තමයි මම ගොඩාක් වෙලාවට භාවිතා කරන්නේ බ්‍රීඩින් කරන සත්තුන්ට. ගොඩක් වෙලාවට බ්‍රීඩින් කරන්න කලින් පිනිසර් එක තමයි කලවම් කෑමකට කලවම් කරන්නේ. ඒත් යාළුවනේ සතියට දවස් දෙකක් අනිවාර්යෙන්ම බූස්ටර් එක දෙන්න ඕන. බූස්ටර් එක කිව්වම බූස්ටර් එක දෙන දවස් දෙකේදී එදා දවසේ යාලට බූස්ටර් එක කන්න දෙන්න කිසිම ගැටලුවක් වෙන්නේ නැහැ. දිනපතා බූස්ටර් දෙන්න යන්න එපා. සත්තුන්ට තෙම හැදෙනවා. තව එකක් සීත කාල ගුණය තියෙනකොට බූස්ටර් නිතරම දෙන්න යන්න එපා. සත්තු ලෙඩ වෙනවා. විශාල ඒක හයිලයිට් කරලාම කියන්න ඕන. මොකද බූස්ටර් එක දෙද්දී එයාලට තියෙන අතුරු මේ බලපෑම් තියෙනවා. ඒ කියන්නේ සතාව බූස්ට් වගේ බූස්ට් වෙනවා වගේම එයා කියන්නේ වෙන ලෙඩවල වලට මුහුණ දෙන්න තියෙන මේ ප්‍රවණතාවය වැඩි. හරියන්න ඕන. කියන්නේ සත්තුන්ව බ්‍රීඩ් කරලා ඉවරනට පස්සේ සත්තුන්ගේ තියෙන කුල්ටිය ඒ කියන්නේ අර ලෙඩක් ඇඳිලා හොඳ වුණා වගේ ගති ලක්ෂණ තියෙනවා. එහෙම නැතුව දැන් ඔයාලගේ ඉන්න සත්තුන්ගේ බලද්දී එහෙම ලක්ෂණ නැහැ. ඇත්තට මොකද්ද ඔයා කරන ඔයා කරන දේ මොකද්ද කියලා? සාමාන්‍යයෙන් ගොඩාක් වෙලාවට යාළුවනේ ගොඩක් දෙනෙක් පැටව ගන්නවා කියපුවාම සමහරු බිත්තර අරගෙන තව සත්තුන්ට තියෙනවා. ඒ වගේම එකම දිගට පැටව මුර 4 5 6 ඒ වගේ විශාල පැටව ප්‍රමාණයක් එකම ජෝඩුවෙන් ගන්නවා. ඉතින් ඒක එහෙම කරන්නේ නැතුව ඉතින් අපි අනිවාර්යයෙන්ම කළ යුතු දෙයක් තමයි සාමාන්‍යයෙන් පැටව මුර දෙකක් වගේ අරගෙන ඒ සත්තු දෙන්නගෙන් මව් සතාට එහෙම ගොත් ගෑනු සතාට අනිවාර්යයෙන්ම පැටව හදන්න ඇරලා පිරිමි සතාව අයින් කරලා අපි අනිවාර්යයෙන්ම ඒ සත්තු දෙන්නටම හොඳට කණ්ඩ දීලා සත්තු දෙන්න හොඳට පෝෂණය කරලා තමයි නැවතත් විටමින් දීලා තමයි තුන්වෙනි පැටව මුරේට සූදානම් කරන්න ඕනේ. එතකොට තමයි කිරිල්ලි අනිවාර්යයෙන්ම හොඳ පෝෂණයකට පුංචි මේ මම පොඩි බාධා කිරීමක් කරනවා. අයියේ එතකොට මේ බ්‍රීඩින් කරන සත්තුන්ට නිතරම ඔයා කෑම දීලා තියෙනවද? අපි සාමාන්‍යයෙන් බ්‍රීඩින් සතෙක් ගත්තම බ්‍රීඩින් සතාට අනිවාර්යයෙන්ම එයාට හිතන වෙලාවට කන්න බොන්න තියෙනවා. බ්‍රීඩින් සතෙක් කියන්නේ හොඳ පෝෂණයක අනිවාර්යෙන් සිටිය යුතු සතෙක්. මොකද උපරිම පෝෂණයේ ඉන්න ඕන. මොකද එයා පෝෂණයෙන් ඉන්නවා නම් තමයි අපිට හොඳ නිරෝගීමත් පැටියෙක් ලබා ගන්න පුළුවන්. ඉතින් ඇත්තටම කිව්වොත් රොෂාන් අයියාගේ මේ කරන සමාජ මෙහෙවරක් කියලා මම කිව්වොත් මේ රොහන් අයියා නිවැරදි. අනිවාර්යයෙන්ම මගේ මිතුරා බලාපොරොත්තු වෙනවා. ඉතින් ඔයාලට නැවතත් එළවන විදිය ගැන මගේ රහස් කිහිපයක් එයා එළියට ගන්නවා කියලා බලාපොරොත්තු වෙනවා. ඉතින් මගේ ගාව මෙතෙක්කල් රහස් තියාගත්තේ නැහැ කියලා මම දන්නවා. ඉතින් ඒ වගේම මෙතෙක්කල් කියලා දුන්නේ නැති කොටස අපි ඉදිරි වීඩියෝකින් කියන්න බලාපොරොත්තු වෙනවා. එහෙනම් මේ වීඩියෝ එකත් බලන බලාපොරොත්තු වෙන ඉදිරි වීඩියෝ එකේ හමු වෙන බලාපොරොත්තු වෙන අපි සියලු දෙනාට සමුදිනවා. සුබ දවසක්. ජය වේවා.